ආයිබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් කියලා කියන්නේ ප්‍රදේශීය ජනතාවගේ විවිධ වූ අවශ්‍යතාවයන් සමග ඉතා සමීප සම්බන්ධතාවයක් පවතින රාජ්‍ය ආයතනයක්. ජනතාවගේ විවිධ වූ අවශ්‍යතාවයන් ඉටු කර දීම රාජ්‍ය ආයතනයක් වශයෙන් අපට පැවරිලා තියෙන වගකීමක්. ඒ නිසා තමුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාධ්‍යංශයේ විදිහට අපි තීරණය කළා මහජනතාව අපෙන් ලබා ගන්නා විවිධ සේවාවන් වලදී කටයුතු කරන්න ඕනි කොහොමද? අවශ්‍ය වන ලියකියවිලි සහ ඒවා සම්පූර්ණ කිරීම පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා දෙන්න. ඒකේ පළමු පියවර වශයෙන් අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ මේ දිනවල වැඩි වශයෙන් කතා බහ කරන මාතෘකාවක් පිළිබඳව. ඒ තමයි මෝටර් වාහනයක අයිතිය පැවරීම සම්බන්ධව. එහෙම නැත්නම් වාහනයක් ට්‍රාන්ස්ෆර් කරගන්නේ කොහොමද කියන එක සම්බන්ධව. හොඳයි, එහෙනම් අපි බලමු වාහනයක් ට්‍රාන්ස්ෆර් කරගන්නේ කොහොමද කියලා. හරි, අපි දැන් බලමු මෝටර් වාහනයක් සාමාන්‍ය සේවය යටතේ ලියාපදිංචි හිමිකම් පැවරීමේදී අවශ්‍ය ලියකියවිලි මොනවද කියලා. 1. MTA 6A ආකෘතියෙහි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ගේ පිටපත හෙවත් පැවරුම් නිවේදනය. 2. MTA 8C ආකෘතියෙහි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ගේ පිටපත හෙවත් අයදුම් පත්‍රය. මෙම අයදුම් පත්‍ර තමුත්තේගම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ෆේස්බුක් පිටුව හරහා ඉල්ලීමක් කිරීමෙන්ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන්ද බාගත කළ හැකිය. ඊට අමතරව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලවලින්ද පොත්හල් වලින්ද ලබාගත හැකිය. 4. අයදුම් කරන දිනට මාස 6ක් තුල ලබාගත් අඟල් 2.5 ප්‍රමාණයේ පැවරුම් ලාභයාගේ වර්ණ හෝ කළුසුදු උඩුකය ඡායාරූප දෙකක් අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී සාමදාන විනිශ්චයකාරවරයෙකු හෝ රජයේ මාණ්ඩලික සේවයේ නිලධාරියෙකු විසින් එක් ඡායාරූපයක පසුපිටුවේ සහතික කළ යුතුය. සාමදාන විනිශ්චයකාරවරයාගේ ලියාපදිංචි අංකය මුද්‍රාවෙහි සටහන්ව තිබිය යුතුය. 5. පැවරුම් ලාභයාගේ ජාතික හැඳුනුම්පතෙහි සහතික කළ ඡායා පිටපතක්. 6. හැඳුනුම්පතෙහි සඳහන් ලිපිනය වර්තමානයේ පදිංචි ලිපිනය නොවේ නම් ඒ බව සනාථ කිරීම සඳහා අදාළ ග්‍රාම නිලධාරී මගින් ලබාගත් පදිංචි සහතිකය. 7. පැවරුම් දිනට අදාළ වර්ෂය සඳහා වළංගු ආදායම් බලපත්‍රය සහ එහි ඡායා පිටපතක්. 8. වාහනයේ ලියාපදිංචි සහතිකය. 9. උගසක් පරම අයිතියක් හෝ බද්දක් ලියාපදිංචි වී ඇතනම් එය අවලංගු කළ ලිපිය. 10. පැවරුම් ලාභියා කාන්තාවක් වන විට විවාහයෙන් පසු වෙනස් කළ නමක් සඳහන් කරන්නේ නම් විවාහ සහතිකයේ සහතික කරන ලද පිටපතක් අවශ්‍ය වේ. අපි දැන් බලමු මෝටර් වාහන පැවරීමේ ආකෘති පත්‍රය නිවැරදිව සම්පූර්ණ කරගන්නා ආකාරය. මෙහිදී නිල් හෝ කළු පෑනක් භාවිතයෙන් ඉංග්‍රීසි කැපිටල් අකුරින් ලිවීම් දෝෂ රහිතව නිවැරදිව සම්පූර්ණ කළ යුතුය. පළමුව MTA 6A ආකෘතියෙහි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ගේ පිටපත හෙවත් පැවරුම් නිවේදනය. මෙහිදී පළමුව පැවරුම් දිනය සඳහන් කළ යුතුය. එම දිනය අදාළ ලියවිලි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බාර දෙන දිනයට දින 14කට නොවැඩි විය යුතුය. මීළඟට පවරන්නාගේ සම්පූර්ණ නම වාහනේ ලියාපදිංචි සහතිකයේ සඳහන් පරිදි ඉංග්‍රීසි කැපිටල් අකුරින් එක කොටුවක එක අකුර බැගින් නිවැරදිව ලිවිය යුතුය. මීළඟට ඔෆ් ලෙස සඳහන් ස්ථානයට දකුණු පසින් ඇති තීරුවෙහි පවරන්නාගේ ලිපිනය වාහනයේ ලියාපදිංචි සහතිකයේ සඳහන් පරිදි එක කොටුවක එක අකුර බැගින් ඉංග්‍රීසි කැපිටල් අකුරින් ලිවිය යුතුය. එම තීරුව පමණක් ලිපිනය සඳහා වෙන් කර ඇති නිසා ඉඩ ප්‍රමාණවත් නොවුනහොත් එම තීරුවට යටින් ලිවිය හැක. මීළඟට වාහනයේ ලියාපදිංචි අංකය ලියාපදිංචි සහතිකයේ සඳහන් පරිදි සටහන් කළ යුතුය. මීළඟට 2 ලෙස සඳහන් ස්ථානයට දකුණු පසින් ඇති තීරුවෙහි පැවරුම් ලාභියාගේ සම්පූර්ණ නම ජාතික හැඳුනුම්පතෙහි සඳහන් ආකාරයට ඉංග්‍රීසි කැපිටල් අකුරින්
එක කොටුවක එක අකුර බැගින් ලිවිය යුතුයි. මීළඟට පැවරුම්ලාභියාගේ වර්තමාන පදිංචි ලිපිනයද අදාළ ස්ථානයේ නිවැරදිව ලිවිය යුතුයි. සිටි ලෙස සඳහන් තීරුවෙහි පැවරුම්ලාභියාගේ නගරය සටහන් කළ යුතුයි. මීළඟට පවරන්නාගේ අත්සන හා ඊට යටින් ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් කළ යුතුයි. පැවරුම්ලාභියාගේ අත්සනට යටින් පැවරුම්ලාභියාගේ ජාතික හැඳුනුම්පත් අංකය සටහන් කළ යුතුයි. පහතින්ම ඉහතින් සඳහන් කළ පැවරුම් දිනය සඳහන් කළ යුතුයි. මෙහි සඳහන් කළ පවරන්නාගේ හා පැවරුම්ලාභියාගේ අත්සන් දෙක සඳහා සාක්ෂි ලෙස දකුණු පසින් පුද්ගලයන් දෙදෙනෙකුගේ අත්සන නම ලිපිනය හා හැඳුනුම්පත් අංකය සඳහන් කළ යුතුයි. මෙහි සඳහන් වන්නේ MTA 6 ආකෘතියෙහි පසුපස පිටුව වන අතර එහි දැක්වෙන්නේ ඉදිරිපස සඳහන් විස්තරවල සිංහල හා දෙමළ අර්ථයයි. එය සම්පූර්ණ කිරීම අත්‍යවශ්‍ය නොවේ. මෙහි දැක්වෙන්නේ MTA 8C ආකෘතියෙහි මෝටර රථ ප්‍රවාහන කොමසාරිස්ගේ පිටපත හෙවත් පැවරීමෙන් පසු වාහනයක් ලියාපදිංචි කිරීම සඳහා වන අයදුම් පත්‍රයයි. එහි පළමුව පවරන්නාගේ සම්පූර්ණ නම ලියාපදිංචි සහතිකයේ සඳහන් පරිදිද, දෙවනුව පැවරුම්ලාභියාගේ සම්පූර්ණ නමද, තෙවනුව පැවරුම්ලාභියාගේ ලිපිනයද, හතරවනුව පැවරුම්ලාභියා පදිංචි නගරයද පිළිවෙලින් ඉංග්‍රීසි කැපිටල් අකුරින් නිල් හා කළු පෑනක් භාවිතා කර එක කොටුවක එක අකුර බැගින් සම්පූර්ණ කළ යුතුයි. ඉන් පසුව වාහනයේ ලියාපදිංචි අංකය සටහන් කළ යුතුයි. ඉන් පසුව වාහනය භාවිතා කරන්නේ පෞද්ගලික හෝ වාණිජමය අවශ්‍යතාවයක් සඳහාද යන වග සටහන් කළ යුතුයි. මීළඟට පැවරුම්ලාභියාගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය හා දිස්ත්‍රික්කය අදාළ කොට තුල නිවැරදිව සටහන් කළ යුතුයි. මෙහි date of coming into possession ලෙස සඳහන් ස්ථානයේද පැවරුම් දිනය නිවැරදිව සටහන් කළ යුතුයි. ඉන් පසුව පැවරුමෙන් පසු වාහනය ලියාපදිංචි වන පළාත වෙනස් වන්නේ නම් අංක තහඩු ලබා ගැනීමට පැවරුම්ලාභියා පදිංචි ප්‍රදේශයට අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කළ යුතුයි. ඉන් පසුව පහතින් ඇති කොටුවෙහි නව අයිතිකරුගේ අත්සන යොදා දිනය ලෙස ඉහතින් සඳහන් කළ පැවරුම් දිනයම සටහන් කළ යුතුයි. මෙලෙස සාමාන්‍ය සේවා යටතේ මෝටර් වාහනයක ලියාපදිංචි හිමිකම් පැවරීම සඳහා නිවැරදිව සම්පූර්ණ කළ අයදුම්පත් හා ඉදිරිපත් කළ යුතු ඉහත සඳහන් ලියවිලි අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වාහන පැවරුම් අංශයට රජයේ කාර්යාල විවෘත දිනවල පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා බාර දිය හැකියි. එමෙන්ම මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලයට හෝ කොළඹ 5 නාරාහෙන් පිට පිහිටි මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයටද බාර දිය හැකියි.